Hello guys, welcome back to our channel. ඉතින් ඔන්න මේ අද තමයි අපි වැඳලා අවුරුදු 3ක් වෙන්නේ අපේ වෙඩින් ඇනිවර්සරි එක. ඉතින් අපි මේ කී අවුරුදු වල නම් අපි වෙන වෙන එක දේවල් කරා. ඉතින් මේ සැරේ අපි දෙන්න හිතුවා පොඩ්ඩක් අර මේ පින් අතේ වැඩක් කරන්න. ඒ නිසා මේ බලන් ඉන්න එකතු වෙලා ඉන්න දිගටම මේක අපි මේ vlog එකක් විදිහට ගේන්නේ අපිට ඉස්සරහට බලද්දී මතකයක් විදිහටත් ඉතුරු වෙලා තියෙන්න බලාගෙන ඉන්න මොකක්ද අපි කරන්නේ කියලා. Bye bye. Let's go. Yeah, peace. Yes. හරිද? අම්මනාද වට එක්කනේ. සාර්ථකව පළවෙනි කෑම පාර්සල් දෙක අපි දුන්නා අසරණ අංකල් කෙනෙක්ට ඇන්ටි කෙනෙක්ටයි පාරේ යන පිළියන්දල. තාට ඉස්සරහට යන්න. අන්න පොඩි ළමෙක් එක්ක ඉන්නවා. අපි 3 දෙනෙක්ට දුන්න කෑම පාර්සල් ටිකක් මේ 3 දෙනාම කෑම එක අරගෙන සල්ලි ඉල්ලනවා. සල්ලි තමයි ඉතින් කවන්නේ අපි ගාව ඇත්තටම සල්ලි ඒ කියන්නේ එහෙම ප්ලෑන් කරන් ආවේ නැහැ. මේ මෙයාලා දැන් පොඩ්ඩක් කීයක් කර දුන්නා නේ. බලමු ඉතින් සල්ලි හැබොන්ට මොනනේ. යන් අපි තව ඉස්සරහට යන්න. මොකද වර හිතෙන්නේ දැන්? සතුටුයි ඉතින් පව් ඒ වුණාට ඒකම දැක්කම හරි දුකයි. Alright. Let's go. අසරණ මනුස්සයෙක්ට පිහිට වෙන්න අපි දැන් හොයනවා කාව හරි මේ හරියනම් නෝ දෙන්න යන්න ඕනේ ඉස්සර අංකල් කාලාද ඉන්නේ කෑමද කියනවද කෑම එකක් දෙන්නම් අංකල්. මේගේ වරලෝගේ සියලු දෙනාට රෑම දෙනාට පන්න කෑම එකක් දෙන්නද? එකක් දෙන්න. මම කිව්වා කෑම එකක් දෙන්න කියලා. අය කෑම එකක් දෙන්නම් කනවද? කෑවේ නැද්ද? මේ අපේ ඇනිවර්සරි එකට. ඔව්. තවතවත් මේ වගේ දාන මාන දෙන ශක්තිය ධෛර්යය ධනෙ බලය නිදුක් නිරෝගී භාවය ලැබෙන කියලා ප්‍රාර්ථනා කරනවා. හරි අයියා. Thank you. හරි. ඊළඟටම බුස්සර්ණයි. හරි අංකල්. සතුට මාරම ෆීලිං එකක් ඒක. ඒක සල්ලි වලට ගන්න බෑ.
ඒ දීලා එන ෆීලිං එකේ සතුට මාරම හැංගීම. තව ටිකක් තියෙනවා ඒ ටිකත් බෙදමු කොහොමද? ගයිස් තමයි අපිට කෑම පාර්සල් තියෙනවා. තව 3ක් තියෙනවා. මේ අසරණ මිනිස්සෙක් නෑනේ හොයාගන්න. දැන් ගොඩක් මේ ඊට මෙහෙට කැරක් කැරක ඉන්නවා මේ ටයිම් එක පාස් වෙච්ච ඉඳන් දන්නෙත් නැහැ. ඉතින් කාවරි හොයනවා. යාර සමහර වෙලාවට අහු වෙන ඕන තරම් අර අපිට දෙන්න දැන් ඕන වෙලා හොයද්දි දැන් මේ වෙලාවෙ ඉතින් හම්බෙන්නේ නැති වුණා. බලමු ඉස්සරහට ගිහලා බලමු කාවරි හම්බෙන්නේ. අංකල් කෙනෙක් හම්බුණා මම මේක දීලා එන්නම්. නෑ කෑවේ නෑ කිව්වා. නෑ කෑවේ නෑ මේ කඩ වහලා. ආනේ. කඩ වහලා කියලා කිව්වා මේ ටයිම් එක. කවන්නේ කනවා. සිද්ධාර්ථය කියලා ගත්තා. හරි සතුටුයි. තව එකක් තියෙනවා. ඉතින් ගයිස් ඔන්න ඔය විදිහට තමයි අපේ වැඩේ අද ලස්සනට ඉවර කරේ. හරි සතුටුයි අපිට අද වෙනදටත් වැඩිය සතුටුයි. ඒතර මාරම් සතුටක් තේරෙන්නේ. ඒක මාරම් ෆීලිං එක. ඔව්. ඒ කියන්නේ වෙනදටත් වැඩිය හරි සතුටුයි අපිට අද කවදාවත් අපිට අමතක වෙන එකක් නෑ අද අපේ බැඳලා 3 වෙනි අවුරුද්ද. ඉතින් අපිට ඒක හැමදාම මතකයක් විදිහට තියෙන්න කියලා හිතාගෙන තමයි අපි වීඩියෝ එකක් ගත්තේ. අපිටත් මොකද ඒක ඉස්සරහට බලන්න ලස්සනට ඉතුරු වෙලා තියෙන නිසා. ඉතින් තව ලස්සන vlog එකක් අරගෙන ඉක්මනට එන්නම්. එතකන් හැමෝම පරිස්සමෙන් ඉන්න. බයි බයි.